සප්නා පාදුක කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ නම නිසා මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇය ගැන දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඇය මෑතක තිරගත වුණ ඉරගිනි මධ්‍යහන ටෙලිනාට්‍යයේ ජයංගාගේ චරිතයටත් රටපවුල ටෙලිනාට්‍යයේ නිශාන්ගේ චරිතයටත් රංගනයෙන් දායක වුණා. ඉතින් අද අපි අරන් ඇවිත් තියෙන්නේ ඇය ගැන ඇය සම්මුඛ සාකච්ඡාවක පැවසූ විස්තර කිහිපයක්. උපුටා ගැනීම. මගේ සම්පූර්ණ නම පාදුකගේ සිතාරා සප්නා මදුමාලි. මගේ තාත්තා මියුසික් කරන කෙනෙක්. එයා තමයි සිතාරා කියන නම දාලා තියෙන්නේ. සප්නා කියන නම නැන්ද තමයි දාලා තියෙන්නේ. ඒ දෙකේ මික්ස් එකක් තමයි ඔය. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි. අම්මයි තාත්තයි දෙන්නම සේවය කළේ නාවික හමුදාවේ. අයියා ගුරුවරයෙක්. මාව පොඩි කාලේ ඉඳන් බලාගන්නේ ආච්චි ලොකු අම්මයි. උපුටා ගැනීම අවසන්. මේ වගේ ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන දේ සිටින්න අප සමග.